ඔයා මාසට කොච්චර ලොකු පඩියක් ගත්තත් අවංකවම කියන්න ඇයි වට තාමත් පෝසත්වෙන්න බැරිවුණේ. මේකට හේතුව හරිම නල්ලයි. ඒක ඔයාගේ ආදායමට නිසා නෙවෙයි, ඔයා කර රස්සාාව නිසාත් නෙවෙයි. ප්‍රශ්නය තියෙන්නේ ඔයා හම්බ කරන සල්ලි මැනේජ් කරන විදිය. බලන්න ජයකත් ඔයාට වෙනවාද කියලා. පඩිය වැඩිවුණ ගම අලු ෆෝන් එකට අප්ඩේට් වෙනවා. සතියන්තය අවහම යාලුවොත් එක ඒ කන්න විදන් කරනවා. ඩිස්කවුන්් දැක්හම අනවශ්‍ය දේවල් ශොපින් කරනවා. ඉතින් මේ වගේ දේවල් ඔයාට පොඩි කාලයකට සතුරක්දී. හැබැයි වගේ දිගු කාලීන දියුණුව එතනින්ම නතර වෙනවා. ඔයා අද මහන්සි වෙලා හම්බ කරන මුදල් ඔයාගේ අනාගතය ගොඩ ගන්න ඉන්වෙස් කරන්නේ නෑ. ඇත්තරම පොහොසත් කෙනෙක් නම් ඔවුන් පුලින් අවධානය දෙන්නේ ඇසෙට්ස් එවත් වත්කම් ගොඩනක. වත්කම් කියන්නේ අනාගතයේදීත් ඔයාට පැසිව් ඉන්කම් එකක් ගෙනත් දෙන දේවල්වලට. ඔය හම්බ කරන සල්ලි වලින් ඇත්තටම ඇසෙට්ස් වලට ඉන්වෙස් කරනවා. අවංකවම කමෙන්ට් කරන්න. මේ වගේ තව ටිප්ස් දැනගන්න SL Financial Freedom ෆලෝ කරන්න.